ආධාරකේ දිරුවා. දිරලා ඊට පස්සේ මේ ගහ වර්ධනලා කොළ අතු දැම්මම පස්සේ මේ ගහේ කරපිය බර වෙනවා. බරට මෙතනින් කඩලා ගියා. කඩලා ගියාම ගහ මෙහෙට පඳුරම මෙහෙට නැවුණා. දැන් අපිට මේක නිසි ප්‍රයෝජනෙ ගන්න නම් මේකේ පඳුරු බැඳීමක් කරලා ආධාරයකට ඉස්සලා මෙන්න මෙහෙම කෙලින් කරලා පඳුරු බැඳීම කරන්න. මේක දැන් මම කරලා පෙන්නන්නම්. වටේ සුද්ධ කරගන්න. අපි ගියේ ලොකු ඇහිමත් එක්ක අපි මෙතනින් එහා අතු පාහින් නැහැ. මේ ටික තියෙන්න ඕනේ. ඉතින් වෙන්න ඕන. මෙන්න මේ හරියට වෙනකම් විතරයි අපි අමතර අතු තියෙනවා. හැලා අයින් කරලා. එතකොට දැන් මේ පඳුර මෙහෙට නැවිලා තියෙනවා. මේකත් මෙහෙම හිටෙව්වොත් මේකත් මේ පැත්තට නැවිලානේ පොඩ්ඩ. එතකොට අපි ගන්න නැම්ම විරුද්ධ දිශාවට. මේක මේ පැත්තට ගන්න. මේ පැත්තට ගත්තලා මේ දැම්මම කෙලින් වෙනවා. මේ ඇදෙත් එක්ක මේකත් මෙහෙම දැම්මොත් එහෙම මෙහෙමනේ තියෙන්නේ. ඒතර වඳින්නේ ඉන්නේ එහෙම. ඒකට ඒක සාර්ථක නැහැ. ඒ නැම්ම අපි අනිත් පැත්තට ගන්න ඕනේ. අලවංගු අරගෙන මේ පැත්තෙන් නෙවෙයි. ඒක අර මං කිව්වා මේ පැත්තෙන් නෙවෙයි අපි හිතවන්න ඕන ඉන්න ආධාරකේ මේ පැත්තේ. මේ නේ ඉන්න හිටවනකොට අඩියක්වත් අඩු ගානේ යටට දාලා ඉන්න හරි ශක්තිමත් එහාට මෙහාට හෙල්ලෙන්නේ නැති වෙන්න බැඳ ගන්නවා. හිටව ගන්නවා. මේ හිට තව උඩ තියුණා නම් මෙතනින් කපලා ඇදේ අයින් කරගන්නත් තිබුණා. මේ කලින් හදපු ලීය. ඒතර පේනවනේ මේ ලීය උරු ගාලා තියෙනවා මෙහෙම. ඒක උරු ගාන්නේ
පැලවෙන්නේ. දන්නව නේද? මෙහෙම කුඩු ගන්න නැතුව අර පොත් අයින් කරන්නේ නැතුව දැම්මොත් පැලවෙනවා. ඒකට කුඩු ගහ මුල මේ ගහ තමයි පැලෙන්නේ. මේ පැත්තට හිටවන්න. ඒක විදිය බලන්න ඉස්සරහට මෙන්න තද කරගන්න. මේ සඳහා ගන්න ඕන වේලිච්ච දිරස් ඒවා නෙවෙයි. අමු ශක්තිමත් ඒවා. මේ තියෙන පස්ස. මේ පන්දරේ බඳිනකොට වතුර නිතරම අතේ තියෙන්න ඕන. අතේ තියෙනම් මේක අතේ තියාගෙන ඔක්කොම කරන්න බෑනේ. වතුර එල්ල ගන්න බෙල්ලේ. දැන් හරි ඒකෝට මේක වැඩ ඉවරනකම් මේක එල්ලි වතුර උඩ වාචි කරන්න ඕනලා පුළුවන්. ඊළඟට මේ ලණු බෝලේ මේ ලණු බෝලේ බිම දාගෙන ගියොත් එහෙම දිගට ඔහෙ යනවා. කන්දක් මුදලේ වුණොත් ඕක පල්ලයට ගිහිල්ලාම යනවා. එතකොට පඳුරු බදිනකොට අපිට මේක පැටලෙනවා හැමතැන. ඒක හරි අමාරුයි. එතකොට අපි කරන්නේ මේක බැඳ ගන්නවා ඉනේ. තේල තදම කරන්නේ නැතුව මෙහෙටම තද කරන්නේ නැතුව බඳින්න ඕනේ නැහැ. එකක් දාන්න. අපි මේ පැලක් තියනවානේ. පැලක් එකක් ගන්න. දෙකේ අතු හැදිලා බර වෙලා යනකොට අනිත් පැත්තට නැවිලා යන්න පුළුවන්. අපි දැම්ම පල්ලෙහාට යනවායි කියලා හිතනවා නම් මේම ගහ වටේ රවුමක් දාලා ගත්තත් හරි. දැන් මේ ශක්තික මෙහෙම කෙලි ඇදලා එනවා එන්න එතකොට ගහ ශක්තිය වැඩි වෙලා ගහ පැහෙනකොට කෙලින් යනවා. එතකොට අර පොඩි ඒවත් මෙහෙම හැදිලා උඩට ඒවි. එතකොට ඒවත් කෙලින් වෙලා එනවා. මොකද දැම්මත් දාපු නිසා. දාලා නැති වුණා නම් මේවා අතු හැදෙනකොට ඒවත් බරලා අර පැත්තට යනවා.